ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන ජූලි මාස 31 වනිදා හෝ ඊට පෙර පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි. දේශීය බලධාරීන් එම කාල සීමාව තුළ නිලවරණය පැවැත්වීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට නැවත වතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කළු ලැයිස්තුවට ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව වාර්තාව සඳහන් කරයි. පසුගියදා දිවයිනට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වී ඇත. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අප්‍රසාදය පළ කර ඇති සභාපතිවරයා නියමිත දිනට පෙර නිලවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මින් පෙර 2023 වසරේදීද දේශපාලන මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමාජිකත්වයේ අත්හිටුවීමට ICC පියවර ගත් අතර මෙවරද නිලවරණය ප්‍රමාද වුවහොත් එවැනිම තහනමකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. ජේ ෂා මහතා ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පාර්ශවකරුවන් කීප දෙනෙකු සමගද සාකච්ඡා පවත්වා තිබේ. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා පත් කළ නව අතුරු කමිටුව පරිවර්තන කමිටුව පිළිබඳවද අවධානය යොමු වත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එහි පරිපාලනය තාවකාලිකව තම භාරයට ගත් අතර ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මෙම නව අතුරු කමිටුව පත් කෙරිණි. කෙසේ වෙතත් ක්‍රිකට් පරිපාලනය දේශපාලන පාලනයේ නිදහස්ව ස්වාධීනව පැවතිය යුතු බවට වන දේශපාලන නිර්හස්ථාගී ප්‍රතිපත්තිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩිව අනුගමනය කරයි. 2023 වසරේ ලෝක කුසලාන තරංගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල දක්ෂතා හේතුවෙන් එවකට පැවති රජයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර රජයේ මැදිහත්වීම හේතුවෙන් ICC විසින් ශ්‍රී ලංකාවේ සමාජිකත්වයේ තහනම් කරන ලදී. පසුව එම තහනම 2024 ජනවාරි මාසයේදී ඉවත් කෙරුණි. ක්‍රීඩකයන්ගෙන් ලැබූ අඛණ්ඩ පැමිණිලි සහ කරුණු සලකා ගනිමින් පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ දැනුම් දීමකට අනුව හිටපු සභාපති ශම්මි සිල්වා මහතා සිය ධූරණයෙන් ඉල්ලා අස්වී. ඉන් අනතුරුව විධායක කමිටුවද ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට කුමාර් සංගක්කාරා සහ රොෂාන් මහානාම වැනි හිටපු ජාතික ක්‍රීඩකයන්ගෙන් සමන්විත නව අතුරු කමිටුවක් පත් කිරීමට මාර්ග පැහැදුණි.